guys කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ඉතින් අපේ යොහන්ගේ බර්ත්ඩේ එක ඒ නිසා අපි ගෙදර ඉඳන් පැයකමාරක වගේ දුරක තියෙන පන්සලකට අද උදෙන්ම යන්න කියලා හිතුවා. ඉතින් අපිත් එක්ක ගිහින් බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අපේ ගමනාන්තයට ළඟා වෙන ගමන් ඉන්නේ. ඉතින් දැන් ඩ්‍රයිවර් සයිඩ් එක පොඩ්ඩක් වෙනස් වුණා. අලුත් එක්කෙනෙක් ඩ්‍රයිව් කරන්නේ. බර්ත්ඩේ බෝයිව දැම්මා පැසෙන්ජර් සීට් එකට. මම පැසෙන්ජර් කුයින් වුණා. ඉතින් ගිහිල්ලා බලමු මේ පැත්ත ඇත්තටම ලස්සනයි. මේ අපි අර මෙල්බන් සිටි එකේ ඉඳන් එළියට ආපුවම ලොකු වෙනසක් තියෙනවා. මේ ගස් කොළන් ඊට පස්සේ කඳු පේනවා ඈතින්. ලස්සන පැත්තක්. මම නම් කලින් ගිහින් තියෙනවා. අපි දෙන්නත් එකපාරක් ගිහින් තියෙනවා. ඉතින් තාම කිව්වේ නැහැනේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි දෙන්න යන්නේ වොබර්ටන්. කලින් කිව්වා වොබර්ටන් වල තියෙන පන්සලකට යන්න කියලා. ඒ හරියටම පන්සලේ නම ඒ විස්තරයන් මම ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා ඒව කිව්වේ නැහැ. ඔය තමයි ටික. යා පන්සලේ නම අපි එතෙන්ටම ගිහිල්ලා කියන්න. කොහමරි වොබර්ටන් වල තියෙන හරිය ලස්සන පන්සලකට යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. අපිත් එක්ක ඉන්න ඔය විදිහටම. ඉස්සරහ පාර පේනවා දිනවල්නේ. මාර ලස්සනයි. ඒ ලස්සන බලන්න ඔයාලට එහෙම ලොකු දුරක් යන්න ඕනේ නැහැ. ඔයාලා මෙල්බන් සිටි එක හෝ යවට ඉන්න කෙනෙක් නම් උපරිම ඔයාලට පැයක් වගේ තමයි යන්නේ මේ වොබර්ටන් පැත්තට එන්න. ඒ පැත්තේ මාර්ම ලස්සන ප්ලේසස් තියෙනවා. ඔයාලා කැම්ප් කරන්න වගේ කැමති නම් කැම්පින් සයිට්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම වයින් යාර්ඩ්ස් ගොඩක් තියෙනවා. ඔයාලා වයින් ටේස්ට් කරන්න එහෙම ආසයි නම් ඔයාලට ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම මේ පැත්තට ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගන්න. ඇත්තටම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලට. ඔන්න ගයිස් අන්තිමට අපි දෙන්න දැන් පන්සල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව විනාඩියයි. ඉතින් ලස්සන පාරකින් පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. ආපු පාරත් මාර්ම ලස්සනයි. ආපු පාර ලස්සනයි. ඔයාලා දකින්නද වීඩියෝ එකේ. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු පන්සල ගාව මේ තියෙන මචං ගෙවල් දෙක තුනක්. ඒකට මාර විවයක් ඇත්තේ. අන්න ගයිස් පන්සල තියෙනවා ඉස්සරහ. ඔයාලට කලින් කිව්වනේ අපි දෙන්න මේකට අපි දෙන්නත් එක්කම එකපාරක් කලින් ඇවිල්ලා තියනවා කියලා. ඇත්තටම මේ පාර අපි දෙන්න දන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ. මේක වහලා තියෙන වෙලාවක අපිට එදා ඇතුළට යන්න උනේ නැහැ. මොකද මේක දවල් 12 වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පන්සලට එන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම දවල් 12ට කලින් එන්න. සහ ඒකේ දානේ අපිට පූජා කරන්න පුළුවන්. අපි කැමති දෙයක් හදන් ඇවිල්ලා එහෙම එනවා නම් ඔයාලා ඒත් 10ට කලින් එන්න ඕන. මොකද හාමුදුරුවරු වඩිනවා දානේ වළඳන්න ඒ වෙලාව වෙනකොට. ඉතින් මේක තමයි මේ පන්සලට පේන වීව් එක. මාරම ලස්සනයි. වටේම කඳු වලින් පිරීලා කොළම කොළ පාටයි. හරිමම ලස්සනයි. මාරම කාම් රිලැක්සිං වයිබ් එකක් එතන තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ ඔය ඈතින් කන්දගත් හොලෝ ඉන්නේ උඩ කැංගරුවෙක්. අපිත් අහම්බෙන් දැක්කේ වීඩියෝ එක ගත්තේ. එයා එතෙන්ට වෙලා ඉන්නවා. ඉතින් උහේ වැටිලා. ඔන්න ගයිස් ඔය විදිහට තමයි ඉතින් මගේ උපන්දිනේ දවසේ පළවෙනියටම අපි දෙන්න පන්සල් ඇවිල්ලා. අපි එද්දී මගින් ගත්ත පළතුරු ගොඩක් ඒවත් පූජා කරා. මෙතන මෙහි ඉන්න කට්ටිය ඇවිල්ලා බලන්න ඇත්තටම හරි ලස්සනයි. 10 දැන් මෙතෙන්ට ආවයින් පස්සේ තමයි අපි දැනගත්තේ 10යි කාල වෙද්දි මෙතන ඉන්න ඕනේ. ඉතින් හාමුදුරුවරු වඩිනවා. එතකොට හාමුදුරුවරුන්ට මේ දානේ අපිට බෙදන්න පුළුවන්. ඊට පස්සේ යාලා දානේ වළඳනවා. ඊට පස්සේ රටවල් ගානක මිනිස්සු මේ එක දානේ හදාගෙන එනවා. දාන කියන්නේ එක වර්ගවල කෑම.
මේ ඉතින් අන්තිමට එන හැමෝට මේ කෑමටික බෙදලා එකන තියලා තියෙනවා මේ ඕන කෙනෙට තමන් කැමති දෙයක් කණ්ඩ පුළුවන් ඔය විදිර තමයි ඉතින් උනේ හර ලස්සනයි පන්සල තියෙන තැන ඉති වාල තනිවාරෙන් ඇවිල්ල බලන්ඩ ඔන්න ගයි සිතින් පන්සල්ට කිහිල්ලා ඊළඟට අපි දෙන්න ප්ලෑන් කරන් හිටිය ඇත්තරම අපි ඉන්න තැන්ට යනයි කියලා එවුනාට කොටේජ් එකෙන් අපිට චෙකින් ටයිම් එක දීලා තියෙන්නේ දෙකට ඉතින් ඊට පස්සේ නිකන් Google සර්ච් කරලා බලපුවහම දැක්ක රෙඩ්වුඩ් ෆොරස්ට් එක තියෙන්නේ මෙහෙ කියලා දෙන්නත් එක්ක ගිහිල්ලා බලමු එහෙනම් ඉතින් මේ තමා රෙඩ්වුඩ් ෆොරස්ට් එක මාර ලස්සනයි මාර කූල් මේක ඇතුළ හුස්ම ගද්දි වුණත් ඒ වෙනස තේරෙනවා කියන්නේ අනිකද වෙදයකත් මාරම හොඳයි ලොකු අව්වක් නෑ ඉතිංගයි සවාල දැකලති ගොඩාකොයි ෆොටෝ ෂූට්ස් කොට එක වීඩියෝස් එහෙම අරගෙන තියෙනවා මේ ෆොරස්ට් එක ඇතුළේ ඉතින් ඔන්න අපි දෙන්නට චාන්සක හම්බුණා ඇස් දෙකෙම බලාගන්න කොයි වගේද කියලා මාර් ලස්සනයි වල්මයි පිපස්සෙන් පේනවා ඇති ඒ ගස් වවල තියෙන මහිතන යාල මේ ප්ලෑන් කරලම හදපු එක ඉතින් ඒ වවල තියෙන්නේ හරි ලයින්ස්වල්ට ගනි පැත්ත හැරෙන්න වල පේනවා ඇති අපේ පිටිපස්සෙන් තියෙනවා ඉතින් ඔන්න අපි කෝමාරී ඇවිදගෙන මේකේ මැතටම වගේ ආවා වාල්ට පේනවත් දන්න පේනවත් දන්න නෙවේ පේනවා නේද කොච්චරක් ලස්සනද කියලා ඉතින් ඔන්න විදිහට තමා තියෙන්නේ ලංකාවේ මේ විදිහටම කොහරි කොහෙද පයින් ගස් මා හිතන්නේ තියෙනවා නේද මේ වගේ බවල වුණාට රිවර්ස්ටන් පැත්තේ තියෙනවා කියලා නියම් පොඩි මතකයක් තියෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න ලංකාවේ කොහෙද ඒ වගේ තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඇවිල්ලා බලලා යන්න මාර ලස්සනයි. එහෙනම් ඉතින් දෙන්නත් එක්ක දැන් පොඩ්ඩක් මේකේ රිලැක්ස් එකේ ඇවිදගෙන යන්න කියලා බැලුවේ. සෙනග ඉන්නවා මුලම හරිය සෙනග ඒ හරිය නම් ඉන්න හිතෙන්නේ නැහැ කෑ ගහනවා මිනිස්සු. ඉතින් ඒ හින්දා අපි දෙන්නත් එක්ක චුට්ටක් ආවා ඉස්සරහට ඇවිදගෙන. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා සීතලයි ඇතුළ. එනම රිලක්සින් ඉතින් මෙතන ඉතින් රෙඩ්වුඩ් ෆොරස්ට් එකට මැප් එක දාද්දි අපි දැක්කා යාරා රිවර් එක ගලාගෙන යනවා මේ රෙඩ්වුඩ් ෆොරස්ට් එක අයිනෙම්ම ඉතින් මෙතෙන්ට ආවයින් පස්සේ ඇත්තටම ගඟේ සද්දෙත් ඇහෙනවා ඒ හින්දා අපි දෙන්නත් එක්ක පහළට ඇවිදගෙන ආවා අපේ පිටිපස්සෙන් තව දෙන්නෙක් එනවා ගිහිල්ලා බලමු මාර ලස්සනයි කියලා පේනවා ඈතට ඔයාලට වීඩියෝ එකෙන් අපි පෙන්වන්න එහෙනම් ඉතින් හරි ලස්සනට බලන්න ඔයාලට ඇහෙයිද දන්නේ මේ ගඟේ සද්දෙත් එක්ක අපි දෙන්න කතා කරන එක කොහොම හරි ඔන්න අපේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ යාරා රිවර් එකනේ. ඔව්. ඉතින් ගොඩක් අය එනවා මේක බලන්න. මාරම ලස්සනයි මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් අපි මෙතනින් දැන් ආපහු යනවා වාහනේ තියෙන තැනට. ඔන්න ගයිස් ඉතින් දැන් තමා මට මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක හම්බෙන්න යන්නේ. වචනත් පැටලෙනවා. ඉතින් දැන් මට කිය හිටියා අද ඔන්න එක්කන් යනවා ලස්සන තැනකට අද රෑ එතන නවතින්න යන්නේ කියලා. හැබැයි මට පෙන්නලා තිබ්බේ නැහැ කොහෙද කියලා. ඉතින් දැන් තමයි අපි දෙන්න ආවේ. එහෙනම් ගිහිල්ලා බලමු ඇතුළ කොයි වගේද කියලා. අපි අද මේ නවතින්න යන කොටේජ් එකේ ප්ලේස් එකේ නම තමයි Three Kings Bed and Breakfast. ඉතින් ඇතුළට ගිහින් බලමු.
පිස්සු අක්කා. තමයි තන. ලස්සන වීව් එකක් තියෙනවා. අපි දෙන්න ඉන්නවා. Thank you කියලා මදිනේ. අපි දෙන්න. අපි දෙන්න. නම් එළියට ගිහින් අපේ එන්න. ආල් වෙන්න නැහැ. අපිට පුංචි බාබිකියු දාන්න එකක් තියෙනවා. Barbecue machine. Nice and clean. Privacy එකත් ඇත්තටම අවුලක් නැතුව තියෙනවා. ඔව්. මේ තියෙන්නේ view එක. සතුටුයිද? සතුටුයි. ඉන්න වයින් ටික පෙන්නන්න බෑ. ඉතින් යාලගේ වයින් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔක්කොම මෙහෙ ඒවා. local wines. try කරලා බලන්න කියලා කිව්වා අපි කැමති එකක්. try කරලා බලන්නයි තියෙන්නේ. ඔන්න guys දැන් තමා කේක් හදන වෙලාව. කෙනෙක් දැන් කේක් හදනවා කේක් එකක් කිව්වට මට ඇත්තටම ඕනේ උනේ ගැටෝ එකක්. ඉතින් මං ඇහුවා උපන්දිනේට ඕනේ මොනවද කියලා. මම ඉතින් කිව්වා මට ගැටෝ එකක් පුළුවන් නම් හදලා දෙන්න කියලා. දැන් මේ පණ දාගෙන හදන ගමන් බර්ත්ඩේ කේක් හදනවා. ෆස්ට් ටයිම් හදන්නේ කොහොම එකක් හැදෙවි කියලා නම් මමවත් දන්නේ නැහැ. ඉතින් ඒ අතර මම බාබකිව් දාන්න මස් ටික සීසන් කරා. සොසේජස් තියෙනවා. බ්‍රැන්ඩි තියෙනවා. කේක් එකට දාන්න ගෙන ආපුවා. ඔන්න ඉතින් බර්ත්ඩේ බෝයි ඇඳුවට නම් පැල්ල කේක් කවන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් කෑහුවා. Happy birthday dear Johan. Happy birthday to you. එහෙනම් අපි මේ කාලා ඉතුරු ටික පෙන්නන්න. ඔන්න ඉතින් අපි දෙන්න අවශ්‍යයක් එහෙම දාගෙන මම බාබකියු ටික සීසන් කරලානේ තිබ්බේ. දැන් බාබකියු එක දාන්න යන්නේ. මාර ලස්සන වීව් එක. ඩබල් සෑහෙන රස්නේ තිබ්බේ. ඒ කියන්නේ අපිටත් පොඩ්ඩක් එපා වෙලා හිටියේ රස්නේ වැඩිකමත් එක්ක. සොසේජස් එකක් අතේ. දැන් චුට්ට සීතල වෙනවා. අර පැත්තේ අර වීඩියෝ එකේ ඔයාලා කලින් දකින්න ඇති අපි කන්දේ මේ view එක කොහොමද කියලා පෙන්නවා. ඒ පැත්තෙන් දැන් පොඩ මීදු මෙන්න අරගෙන තියෙන්නේ. දැන් නිකන් බ්ලර් වෙලා වගේ තියෙන මේ පැත්තම. එහෙනම් මම බැක් ටු
ඔන්න ඉතින් අපි බාබකිව් දෙන් හදාගත්තා පොට්ටක් විතර කරවුණාම ඉතින් පොඩ්ඩක් ඉතින් අපි කණ්ඩා යන්නේ කාලා බලමු මම මේ තේනා කරගත්තේ චාකෝල් පෝක් චාකෝල් කාලා බලන්න බොරු බොරුයි මනසි දාන්නේ හට ඇති මාත් කාලම් බලන්න දැන් දෙන්නත් එක ඉඳගෙන බලාගෙන ඉන්න කොයි වෙලෙද මේක පිරිලා ඉවර වෙන්නේ කියලා ඕනේ ගානට. ඔන්න ගයිස් ඉතින් බර්ත්ඩේ බෝයි නම් ඉස්සෙල්ලා පැනගෙන මේකන ආතල්ලා සතුටද? මාර සැපයි. thank you so much. එහෙනම් නිදහස් ඕස්ට්‍රේලියාවේ වැඩ කරනවා ඉඳලා ඉట్లా මෙහෙම ගමනක් යන එක ඇත්තටම ෂොක්. එහෙනම් අදට අපේ බර්ත්ඩේ vlog එක ඉවරයි. එහෙනම් අපේ vlog එක බලපු ආර හැමෝටම thank you. ඔයාලා අපේ vlog එක enjoy කරා නම් අපිව like එකක් දාලා subscribe කරලා තියාගන්න. තව ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම subscribe කරන ඔක්කොටම මං ගන්න කේක් කෑල්ලක් දෙන්න. birthday treat එක. එහෙනම් bye bye. bye.